සෑයේ හුණු පිරියම් කිරීමේ විපාක තමයි උපනෝපන් ජීවිතේ චර්ම රෝග හැදින්නේ. සෑය ඈතකට බබලන්නේ යම්සේද සෑයක හුණු පිරියම් කරපු කෙනා දිවි මිනිසුන් අතර ඉපදෙද්දී බොහෝසේ බබලනවා. එහි විපාක සෑයකට වැලිකැටයක්කින් හෝ සම්බන්ධ වෙච්ච අය සෑයේ කොටස්කරුවන් බවට පත් වෙනවා. පින්වතුනි සෑයක් සුද්ධ කළොත් බෝධියක් සුද්ධ කළොත් ඒකේ පින තමයි සසරේම මානසික ලෙඩ හැදෙන්නේ. ඒ පින්වන්තයාට අපේ බුද්ධ ශාසනය නිවන් දකින්න තුරු උපනෝපන් ජීවිතයක කවදාවත් අබෑටික තරම්වත් හැමේ බිබිලක් ඇවිල්ලා නැහැ කියන්නේ. සෑය සුද්ධ කරගන්න. ඔහුට මතකයි කියනවා එදායින් පස්සේ සංසාරේ ගත කරපු ජීවිතවල සමහර වෙලාවට කැලෑවල යද්දී කටු උඩ අඩිය තියනවා කියනවා කටු අනිත් පැත්තට හැරෙනවා කියනවා. සෑයක කටු ඉවත් කරපු පින් හැම පැහැපත් උපනෝපන් තැන බබලනවා යා. චෛත්‍ය සුද්ධ කිරීමේ බෝධි සුද්ධ පවිත්‍ර කිරීමේ පින එයයි.